ඉතින් කොහොමද ළමයි? අද අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ විභාග රහස් එක්ක. කොහොමද මේ පාර කොමර්ස් පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නය ගැන මේ කතා කරගෙන යන්නේ. අද විභාග රහස් වලින් කතා කරන්නේ ඔයාලගේ මේ පාර පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නය ගැන. හරි? පුතා මේක හැදිලා තියෙන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛන සම්බන්ධයෙන්. හරි? ඔයාලට නිෂ්පාදන පිරිවැය ලේඛන සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒක තියරි කොටස් ටික ආයේ නැවත ඔයාට මතක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා නම් පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා නිෂ්පාදන පිරිවැය ලේඛන කොහොමද හදන්නේ ඒව ටික ඔයාට ගොඩ දා ගන්න පුළුවන්. හරි. අපි දැන් යන් අද අපේ වැඩේට 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා අපි කතා කරගෙන යන්නේ. හරි. මෙන්න මේ ප්‍රශ්නේ හැදෙන්න පුළුවන් මේ මොහොතේ තියෙන වැදගත්ම ප්‍රශ්නය තමයි පුතා මේ දීලා තියෙන ලීපුටුවක් නිෂ්පාදනය සම්බන්ධයෙන් දීලා තියෙන තොරතුරු ටික පාවිච්චි කරලා මුළු නිෂ්පාදන පිරිවැය කීයද කියලා අහන්න පුළුවන්. හරි. එතකොට මුළු නිෂ්පාදන පිරිවැය කීයද? දැන් මෙන්න මේ විදිහට අපි මේකදී ඔයාලට පිරිවැය ලේඛනයක් හදන්න නැහැ. හරි. අවශ්‍ය කරන්නේ පිරිවැය ටික එකතු කරලා ගන්න එක විතරයි. එතකොට අපි දන්නවා ලීපුටුව හදන්න දැව ඍජු ද්‍රව්‍ය විදියට පාවිච්චි කරනවා රුපියල් 1,50,000යි. ඊළඟට වඩු කාර්මිකයාගේ වැටුප් ඍජු ශ්‍රමය 50,000යි. තීන්ත අපි පාවිච්චි කරන්නේ වක්‍ර ද්‍රව්‍ය විදියට දීලා තියෙනවා 20,000යි. මෙතන මේක බෙදා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැමයි පුතේ. ඕන කරන්නේ ඔයගෙන් අහලා තියෙන ප්‍රශ්නට අදාළ උත්තරය ගොනු කිරීම. හරි. ඊළඟට අත්උදව් කරු ඉන්නවා. එයාට අපි කියන්නේ වක්‍ර ශ්‍රමය රුපියල් 30,000යි. ඊළඟට විදුලිය 13,000ක් තියෙනවා. ඒක වක්‍ර වෙනක් 13,000යි. ගොඩනැගිලි කුලී වක්‍ර වෙනක් 15,000යි. ඊළඟට දීලා තියෙනවා යන්ත්‍ර 2,40,000යි කියලා. හොඳට මතක තියාගන්න. දැන් මේ දීලා තියෙන යන්ත්‍රනේ පුතා. හරි. මේ යන්ත්‍ර කියන එක ජංගම නොවන වත්කම. right? මේ ජංගම නොවන වත්කම් අපි සාමාන්‍යයෙන් නිෂ්පාදන පිරිවැය ලේඛන හදන්න පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ජංගම නොවන වත්කමක්. හරි? ආවොත් ඒක දන්නේ නැහැ. එතකොට හැබැයි මේක සම්බන්ධයෙන් අපිට දීලා තියෙන වෙනම තොරතුරක් යන්ත්‍ර වාර්ෂිකව කොච්චරක්ද ෂෙයා කරන්නේ 10%ක් ෂෙයා කරනවා කියලා. right? එතකොට 10%යි කියන එක කොහොමද ගන්නෙ? 2,40,000 වැඩි කරනවා 10%. එතකොට එනවා වර්ෂයේ ෂෙයා ටික. කීයක් තියනවද? 24,000ක් තියෙනවා. right? හැබැයි පුතා අපිට මේක දීලා තියෙන්නේ මාසික තොරතුරු. ඔයාලට ගොඩක් වෙලාවට දෙන්නේ මේකේ මාසික තොරතුරු. ඔයා ගාන කියවනකොට හොඳට අවධානයෙන් කියවන්න. මාසික තොරතුරු තමයි ගාන දෙන්නේ. ඒ මාසිකට දුන්නාම ඔයා දැනගන්න ඕනේ මේ තියෙන්නේ මේ ෂෙය දීලා තියෙන්නේ වාර්ෂික ෂෙය. අපි මේක මොකද කරන්න ඕනේ? මේ වාර්ෂික ෂෙය මාසික ෂෙය කරගන්න ආයෙ 12න් බෙදන්න ඕනේ. එතකොට 12ක 24 ඒවා 2යි උත්තරේ 2යි. එහෙනම් මෙතෙන්ට ගන්න ඕනේ යන්ත්‍ර ෂෙය 2යි. හරි. අපිට මේ ටික එකතු කරගන්න පුළුවන්. 1,50,000යි 50,000යි ලක්ෂ 2යි 2යි 70යි 3යි ලක්ෂ 2යි 1,50,000යි ලක්ෂ 2යි 2,50,000යි 60,000යි 70,000යි මේ ටික එකතු වුනහම 2,80,000ක්. එහෙනම් ඔයාගේ මුළු නිෂ්පාදන පිරිවැය කීයද? රුපියල් 2,80,000යි කියලා දාන්න පුළුවන්. හරි. දැන් මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. ලීපුටු ගණනක් දීලා තියෙනවා. ලීපුටු 100ක් හදලා තියෙනවා කියලා. එහෙනම් අපෙන් අහුවොත් ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද? දැන් ඔන්න ඔයාට ඇවිල්ලා තියෙනවා මුළු නිෂ්පාදන පිරිවැය 2,80,000යි කියලා. දැන් ඔයාට තව ප්‍රශ්නයක් මේකෙන් ගොනු කරන්න පුළුවන්. ඒකකයක නිෂ්පාදන පිරිවැය එක ලීපුටුවක් හදන්න කීයක් යනවද? දාන කීයද? රුපියල් 2,80,000යි. 2,80,000 අපිට දීලා තියෙන ලීපුටු 100ක් හදලා තියෙනවා. එහෙනම් පුතා හරි ලේසි. ඒකක 100ෙන් බෙදනවා. එතකොට එනවා එක පුටුවක වටිනාකම රුපියල් 2,800යි කියලා. right?
දැන් අපිට පැහැදිලි මේ පාර ආන ප්‍රශ්නය තමයි මුළු නිෂ්පාදන පිරිවැය කීයද? ඒකකයක නිෂ්පාදන පිරිවැය කීයද? ඊළඟ කොටස විදියට ඔයාගෙන් අහුවොත් ඒකකයක් විකුණන්න මෙයාලා 110ක ලාභයක් තියාගත්තොත් කීයටද විකුණන්නේ? දැන් අපි ඒකකයේ පිරිවැය හදගන්න තියෙන්නේ. කීයක් ආවද? 2800යි. මම මේක ගන්නම් මොකද ඊට මැද වෙන නිසා. රුපියල් 2800 වැඩි කරනවා 110. 110ක් කියන අග බිඳුවක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 280ක් වෙනවා. දැන් මේ ටික එකතු කරලා අපිට පුළුවන් ඒකකයක විකුණුම් මිල හොයන්න. කොහමද? 0.0 8යි 0.8යි 8යි 2යි 10යි බිඳුව දැන් එකක් ඉතුරුයි 2යි 1යි 3යි. එහෙනම් මේක විකුණන්නේ කීයටද? රුපියල් 3080කට විකුණන්න තමයි නිර්දේශ කරන්නේ. එතකොට දැන් මාට පැහැදිලි මේ පාර 6 වෙනි ප්‍රශ්නය දෙවෙනි කොටස පායිපොතේ එන්නේ මොකෙන්ද? නිෂ්පාදන පිරිවැය ලේඛන වලින්. හොඳට මතක තියාගන්න නිෂ්පාදන පිරිවැය ලේඛන වල කොයි හරි ගැටලුවක් තියෙනවා නම් අර මම කලින් කිව්වා වගේ පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා ඊළඟ නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් දීලා තියෙන අපි කරලා තියෙන පාඩම ඔයාලට බලාගෙන ඒකේ තියෙන සියලුම අඩුපාඩුකම් ටික නිවැරදි කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අලුත් දවසකදී අලුත් ප්‍රශ්නයක් එක්ක හම්බ වෙමු. අපි ඒ රැල්ලේ පවර්ස් කරල්ල. Education ඉගෙන ගන්න හොඳම තැන